තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මේ වැඩසටහන අහන ඔබ සමහර දෙනා ඉන්නවා බොහොම සංවේදී. සංවේදීකම කියන්නේ නරක දෙයක් නෙමෙයි. අන් අයට පිහිට වෙන්න උනත් කෙනෙක්ට හිත දෙන්නේ ඒ සංවේදීකම නිසාම තමයි. නමුත් අධ්‍යාත්මික දියුණුව ලැබපු කෙනෙක් නැත්නම් ඒ ගමනේ ඉදිරියට සාර්ථකව යන කෙනෙක් කියන්නේ පුළුන් කැබැල්ලක් වගේ හිත සිනිඳු වුණාට ඒ මතට වැටෙන වතුර බින්දුවක්වත් උරා ගන්නේ නැති තරමට නෙළුම් කොළයක් වගේ බාහිර දේ අනවශ්‍ය දේ තමන්ගේ අභ්‍යන්තරයට නොගන්න තරම් හිත පදම් කරපු කෙනෙක්. ඔගොල්ලෝ දන්නා හිතන්න ඔය සමහර බාල දෙව වර්ග තියෙනවා. ලී වර්ග. ඒවා වතුරේ පාවෙන තරමට හරිම සැහැල්ලුයි. ගඟකට මුහුදකට දැම්මොත් ඒ වතුරේ කොහොම හරි පාවෙලා යන තරමට ඒවායේ බර අඩුයි. නමුත් ඔහොම පාවෙලා යනකොට ඒ ලී කොටේ උඩ පුංචි කුරුල්ලෙක් වැහැව්වත් ඒ ලී කොටේ ගඟේ පතුලට ෂණයකින් ගිලී යන තරම් සංවේදී. නමුත් සමහර ගුණාත්මක බවෙන් ඉහළ දව වර්ග නැත්නම් ලී වර්ග තියෙනවා. ඒව සංසන්දනාත්මකව හරි බරයි. ඒ වුණාට වතුරක සැහැල්ලුවෙන් පාවෙන විතරක් නෙමෙයි. මිනිස්සුන්, ගවයන්, විශාල බඩු භාණ්ඩ අශ්වයින් උනත් ප්‍රවාහනය කරන්න පවා පුළුවන්. අර කිසිම බර දෙයකට ඒක ගිල්ලන්න තරම් බලපෑමක් කරන්න හැකියාවක් නැහැ. අධ්‍යාත්මිකව ඉහළට ගිය කෙනෙකුත් අන්න ඒ වගේ. අනවශ්‍ය දෙයින් බලපෑමකට ලක් වෙන්න තරම් ඒ හිත දුර්වල නැහැ. මෙන්න මේ දේ ඔබේ සාමාන්‍ය එදිනදා ජීවිතේට උනත් වැදගත් වෙන කාරණාවක්. ඔබටත් මේ දේ පුහුණු කරන්න පුළුවන්. ඔබට මේ දේ මේ බාහිර දෙයින් නිතරම බලපෑමට ලක් නොවී ඉන්න, හැම දෙයකටම නොබැඳී ඉන්න, අනවශ්‍ය දේ අතහරින්න පුරුදු කරන්න ඕනේ නම් පන්සලකට ටිකක් නිවාඩු පාඩුවේ ගිහිල්ලා, එහෙම නැත්නම් ඔබේ ආගමට දහමට අනුව තියෙන වැනි පූජනීය ස්ථානයකට ගිහිල්ලා නිහඬව භක්තිවන්තව ටිකක් කාලය ගත කරන්න. ටිකක් නිහඬව කාලය ගත කරන්න. සාමාන්‍යයෙන් කෙනෙක් පූජනීය ස්ථානයකට ගියාම හිතන්නේවත් නැතුව රොබෝ කෙනෙක් වගේ කරන යම්කිසි පුහුණු වෙච්ච චර්යාවන් තියනවානේ. අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා කරන දේවල්. එහෙම නෙමෙයි. චුට්ටක් නිදහස් නිවාඩු තියෙන වෙලාවක ගිහිල්ලා තනියමම යන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ නිහඬව ගත කරන කාලය පොඩ්ඩක් හුදකලාව අවධානයක වෙනතක යන නොදී බොහොම භක්තිවන්තව ගත කරන්න බලන්න හැකි තරම් වෙලා. මෙන්න මේ දේ පැය ගාණක්, දින ගාණක්, මාස ගාණක් ඒ වටපිටාවේ තියෙන බාහිර වෙන වෙනත් දෙයින් බලපෑමට ලක් නොවී ඉන්න. ලක් නොවී ගත කරන්න පුහුණු වුණාම ඔබට එවැනි ස්ථානයක විතරක් නෙමෙයි ඕනම තැනකදී, ඕනම අවස්ථාවකදී තමන්ගේ අවධානය බාහිර දෙයින් බලපෑමකට ලක් නොකරගෙන ඉන්න. තමන්ට අවශ්‍ය දෙයට පමණක් තමන්ගේ හිත යොමු කරගෙන ඉන්න හැකියාවක් ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දේ අතහැරීමටත් සම්බන්ධයි. මේක නිකන් හරියට ලෞකික ජීවිතයෙන් තමන්ට අවශ්‍ය වෙලාවට විශ්‍රාම ගැනීමක් වගේ. ජීවිතයේ අනිත් හැමදේම වගේ මේ දේත් පුහුණු කරන්න ඕන දෙයක්. මෙහෙම මේ තමන් අවට පරිසරයේ වෙන බාහිර දෙයින්, බාහිර ഘോഷාවෙන් මිදෙන්න පුහුණු කරාම ඔබට භාවනාවට යොමු වෙන්න හරිම ලේසි. භාවනාවේදී සමහර අය හිතනවා බොහෝ වෙලාවට දැස් පියාගෙන එක තැන ඉඳගෙන තමන් තුළට අවධානය යොමු කරගෙන තනියම හිටියොත් තමන්වට මොනවා වෙයිද? තමන් නොදැන තමන්වට වෙන දෙයින් තමන්ට බලපෑමක් වෙයිද? පාඩුවක් වෙයිද? කවුරු හරි මොන හරි උස්සගෙන යයිද? බාහිර ලෝකෙට අවධානය නොදී වටපිට නොබලා කොහොම ඉන්නද? මොන වගේ අය තමන් වටේ ඉන්නවද දන්නේ නැහැ. මම අර කලින් කියපු විදිහ පුහුණු කරාම භාවනාවේදී මෙන්න මේ වගේ හිතන්න ඕන කමක් නැහැ. ඔබ නොදන්න කාරණාව තමයි හොඳින් භාවනාවේ යෙදෙන කෙනා ඇස් අරගෙන අංශක 360ක් කැරකි වටපිට බල ඉන්න කෙනාටත් වඩා අවදියෙන් බව. මෙන්න මේ දේ හරියාකාරව භාවනා කිරීමෙන් Tamanම අත්දකින්න ඕන දෙයක්. හැබැයි මෙහෙම අභ්‍යාස කරනකොට ඒ දේවල් දිහාත් උපහාසයෙන් බලන අය ඔබට හමු වෙයි. කරන දෙයට
දහම කියන්නේ ඔක නෙමෙයි කියලා කියන අයත් ඉන්නවනේ. ඉතින් ඔබ එවැනි අයගෙන් පවා බලපෑමට ලක් නොවී ඉන්න. මම අර කලින් කියපු විදිහට පුහුණු වීම ඔබට බොහොම ප්‍රයෝජනවත් වෙයි. දැන් හිතන්න ඔබ කොස් ගෙඩියක් අරගෙන එක පාරටම එක කපලා ඒකේ තියෙන මදුළු එකින් එක ඉවත් කරලා පිළියෙල කරන්න ගියොත් ඔබේ දෑත්වල කොහොල්ලා කියන අර කොස්වල තියෙන ඇලෙන ද්‍රව්‍ය හැමතැනම ඇලෙන්න ගන්නවානේ. ඉතින් එහෙම නොවි කොස්වල මදුළු ඉවත් කරලා සුද්ධ කරන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්නේ. මම අහලා තියෙන විදිහට කලින්ම අතේ කිසියම් තෙල් වර්ගයක් ගාලා මේ දෙක කරන්න පටන් ගත්තොත් කොහොල්ල ඇලවෙන්නේ නැතුව කොස් ගෙඩියක් කපලා මදුළු ඉවත් කරලා පිළියෙල කරන එක කරන්න පුළුවන් දෙයක්. අනවශ්‍ය බාහිර දේ තමන්ගේ හිතේ අලව ගන්නෙත් නැතුව හැමදේන්ම බලපෑමට ලක් වෙන්නෙත් නැතුව ඇලීම් බැඳීම් අඩු කරගෙන ඉන්න ඒ සඳහා ඔබටත් සිත පදම් කරන්න පුහුණු වෙන්න වෙනවා. මෙන්න මෙහෙම පුරුදු පුහුණු කළ කෙනෙක්ට මේ භෞතික ලෝකයේ ഘോഷාව කලබලකාරී බවම ඇත්තේ නොඇලී නොබැඳී ඉන්න පුළුවන්. තමන්ගේ ගමන කිසිම බලපෑමකට අසු වෙන්නේ නැතුව ඉදිරියටම යන්න පුළුවන්. ඒ කොහොමද? මේ අධ්‍යාත්මික අවබෝධය කියන දෙයින් පදම් කරගත් සිතක් ඔබටත් තියෙනවා නම් මං හිතන්නේ ඔබට වැටහෙනවා ඇති. ඔබ නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඔබ මොන පරිසරයක හිටියත් මොන රටක හිටියත් මොන සමාජයක හිටියත් මොන යම් පෙළඹවීම් ඔබ වටා තිබුණත් ඔබ අතරමං නොවි නිවැරදි දිශාවටම අනිවාර්යෙන් ඉදිරියට යයි. මේ සඳහා තමයි අපි අපේ සිත දැන් මුලින් කියපු ආකාරයෙන් පුහුණු කරන්න ඕනේ. එක පාරක් ඔබ හරියට ධර්මය දැක්කනම් ඔබ මේ භෞතික ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ නැවත කවදාවත්. දකින්නවා කියන්නේ මේ භෞතික ඇස් වලින් නෙමෙයි. එහෙම තත්වයක් කියන්නේ බොහෝම නිදහස් තත්වයක්. නිවීමක්. ඔබ මේ කරුණු හොඳින් තේරුම් ගනී කියලා මං හිතනවා. නැවතත් මෙවැනිම වැදගත් වැඩසටහනකින් මුණ ගැහෙනකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.